ට්‍රේඩින් වලින් එක රැයකින් දියුණු වෙන්න පුළුවන්ද? අයිබෝන් සුබ දවසක් කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා මාකට් මයින්ඩ් ලංකා channel එකට. ඉතින් ඔයගොල්ලන්ට ට්‍රේඩින් සම්බන්ධව මේ channel එකේ අපි කතා කරනවා. ඉතින් ඇත්තටම ට්‍රේඩින් වලින් එක දවසකින් දියුණු වෙන්න පුළුවන්ද? එක රැයකින් දියුණු වෙන්න පුළුවන්ද? ගොඩක් අය ඇත්තටම මේ ට්‍රේඩින් සම්බන්ධව ට්‍රේඩින් වලට ඇවිල්ලා ගොඩක් අය ලොස් වෙලා තියෙනවා. ඒ වගේම ගොඩක් අය මේ වෙනකොට ට්‍රේඩින් වලට අලුතෙන් එන්න හිතන් ඉන්නවා. ඉතින් මේ channel එක ඇත්තටම කරන්නේ ට්‍රේඩින් වලින් ඔයගොල්ලන්ට යන සහ ඔයගොල්ලෝ ට්‍රේඩින් වලට අලුතෙන් එන්න ඉන්න කට්ටියට ට්‍රේඩින් සම්බන්ධව ඇත්තද කියලා ඔයගොල්ලන්ට ට්‍රේඩින් වලට එනවද නැද්ද කියන එක තීරණය කරන්න. ඉතින් ඒක නිසා පළවෙනි වීඩියෝ එකේ ඔයගොල්ලන්ට ට්‍රේඩින් ගැන ඇත්තටම කතා කරන්නේ. ට්‍රේඩින් කියන්නේ ඇත්තටම ඔයගොල්ලෝ එන්න හිතන් ඉන්න ෆීල්ඩ් එකක් වුණාට මේකෙන් ඇත්තටම සල්ලි හොයන්න පුළුවන් වගේම මේකේ රිස්ක් එක සහ අවදානම කියන එක ගොඩක්ම වැඩි. ඉතින් ඒක නිසා ට්‍රේඩින් වලට එන්න ඉන්න ඔයා ලොකු අවදානමක් සහිත දෙයකට තමයි මේ එන්න හිතන් ඉන්නේ. ඉතින් ඒක නිසා ට්‍රේඩින් කියන්නේ ඇත්තටම හරියට ඉගෙනගෙන අත්දැකීම් සහිතව යන්න ඕන ගමනක්. ඉතින් ඒක නිසා ට්‍රේඩින් වලට අලුතෙන් එන්න සහ දැනට ට්‍රේඩින් වලින් ලොස් වෙලා ඉන්න ඔයාලට ට්‍රේඩින් වල දැනුම සහ ඔයගොල්ලන්ට මේකේ අත්දැකීම හදාගෙන ට්‍රේඩින් වලට එන්න. ඒකට පළවෙනිම හේතුව තමයි ඔයාගේ සල්ලි නිකම්ම ඔයාගේ සල්ලි නැති වෙලා යනවා මේ ට්‍රේඩින් හරියට අපි ඉගෙනගෙන කරේ නැත්තම්. ඉතින් ඒක නිසා ට්‍රේඩින් වලට ඔයා එන්න සහ ඔයා ට්‍රේඩින් කරන්න ආසාවෙන් ඉන්නවා නම් ට්‍රේඩින් ගැන ඉගෙන ගන්න මේ සෝෂල් මීඩියා සහ ඔයාට ආටිකල්ස් ගොඩක් දේවල් තියෙනවා ඉගෙන ගන්න. ඉතින් ඒක නිසා forex trading වලට අලුතෙන් එන ඔයාට කියන්න තියෙන දේ තමයි ට්‍රේඩින් ඉගෙනගෙන සහ අත්දැකීම් හදාගෙන ට්‍රේඩින් වලට ඔයා එන්න. ඒක තමයි පළවෙනිම දේ. හරි. අපි දෙවෙනි කාරණාව ගැන කතා කරමු. ට්‍රේඩින් වලට ඔයා එන්න හිතාගෙන ඉන්නවා නම් ඔයාගේ හැඟීම් අනිවාර්යයෙන් මේ කියන්නේ ඔයාගේ ඉවසීම පාලනය කරගන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. ඔයාගේ ඉමෝෂනල් ඔයාට කන්ට්‍රෝල් කරගන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ මේ ට්‍රේඩින් වලට එනවා නම්. එහෙම කෙනෙක්ට මේ ට්‍රේඩින් වලින් සහ මේ ට්‍රේඩින් ගමනේ ඔයාට ඉස්සරහා හොඳ ගමනක් යන්න පුළුවන්. සහ ඉවසීම නැතුව ඔයාට මේ ට්‍රේඩින් කියන ෆීල්ඩ් එකේ සක්සස් වෙන්න හරිම අමාරුයි. එතකොට ඒකට පළවෙනිම කාරණාව ඔයාට දැනුම කොච්චර තිබුණත් ඔයාට මේකේ ඔයාගේ ඉමෝෂනල් ඒ කියන්නේ ඔයාගේ තියෙන හැඟීම් ඔයාට පාලනය කරගන්න බැරි නම් මේ ට්‍රේඩින් ඔයාට කරන්න බෑ. ඒක නිසා දෙවෙනි කාරණාවට මම කිව්වේ ඔයා ඉවසීම හදාගෙන ට්‍රේඩින් වලට එන්න දැනුම ඉවසීම හදාගන්න ඔයාට ට්‍රේඩින් වලින් හොඳ ගමනක් යන්න පුළුවන්. එතකොට අපි අර විවාහය කියන කතාවක් දෙනවා ඔයගොල්ලන්ට මේ මානසිකත්වය හරියට හදාගත්තොත් ඔයාගේ සාර්ථකත්වයේ අත්වාරම දාන්න පුළුවන් කියන එක. ඉතින් ඇත්තටම මේ විශේෂයෙන්ම කියන්න ඕන ඔයාට මේ ට්‍රේඩින් වලට එන්න හිතාගෙන ඉන්න අයට දැන් මේ වීඩියෝ එකේ මම කිව්වා වගේ පළවෙනි කාරණාව සහ දෙවෙනි කාරණාව ඔයාලට ට්‍රේඩින් වලට එන්න හිතාගෙන ඉන්න කෙනා ඔයා හෝ ඔයා තව කෙනෙක්ට ට්‍රේඩින් ගැන කියන්න හරිය ඔයාට මේ ගැන ලොකු අවබෝධයක් නැත්නම් ඔයා ට්‍රේඩින් ගැන ඉගෙන ගන්න. එතකොට ඔයාට ට්‍රේඩින් කියන්නේ මොකද්ද? මේ ෆීල්ඩ් එකේ අපිට කොච්චර දුර සක්සස් වෙන්න පුළුවන්ද කියන එක ඔයාම තීරණය කරන්න. මොකද ඔයාගේ දැනුම මත තමයි මේක තීරණය වෙන්නේ. ඔයාගේ අත්දැකීම මත මේක තීරණය වෙන්නේ. එතකොට ඔයාට ඉවසීම හදාගන්න පුළුවන් නම් මේ ටික එකට එකතු කරලා ඔයාට මේ ට්‍රේඩින් ගමනේ හොඳ ගමනක් යන්න පුළුවන්. ඉතින් ඒක නිසා මානසිකත්වයේ සාර්ථකත්වය ඔයාගේ ජීවිතේ හොඳ අත්විඳීමක් දාගන්න පුළුවන් මේ ට්‍රේඩින් ජීවිතය සාර්ථක කරගන්න. ඉතින් ඒක නිසා ඉස්සරහට ඔයගොල්ලන්ට ට්‍රේඩින් සම්බන්ධව වීඩියෝස් මේ channel එක හරහා මම ගේනවා. ඉතින් ඒක නිසා ඔයගොල්ලන්ට මේ මම කිව්ව දේ වටිනාකමක් සහ ඔයගොල්ලන්ට ට්‍රේඩින් වලට මේක ඇප්ලයි කරගන්න පුළුවන් නම් ඉස්සරහට ඔයාලගේ ට්‍රේඩින් ජීවිතේ ගොඩ දාගන්න පුළුවන්. ඉතින් වීඩියෝ සහිතව මම ඔයගොල්ලන්ට මේකේ පැහැදිලි කරනවා ට්‍රේඩින් සම්බන්ධව. ඉතින් අදට මේ වීඩියෝ එකේ මම නතර වෙනවා. ජය වේවා ඔයගොල්ලන්ට. මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. අවශ්‍ය විස්තරයක් දැනගන්න ඕන නම් අපේ මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ සියලු විස්තර තියෙනවා මාකට් මයින්ඩ් ලංකාවේ අවශ්‍ය WhatsApp එක සහ Facebook channel එක. ඒ ඔක්කොම ඔයගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් ට්‍රේඩින් සම්බන්ධව අපිට කතා කරන්න. ඔයගොල්ලන්ට අපිට පුළුවන් විදිහේ උදව්වක් කරන්න. ඉතින් ඒක නිසා හැමෝටම ජය වේවා ට්‍රේඩර්ස්.